සේවස් හිස්ටරි එකට පස්සේ තියෙන්නේ කස්ටමර් සප්ලයි ස්කෑනර් ටැබ් එක. එතනදී අපිට කස්ටමර්ස්ලා හෝල්සේල් බයර්ස්ලා ඇඩ් කරන්නත් සප්ලයර්ස්ලා ඇඩ් කරන්නත් පුළුවන්. මේ පැත්තේ ඉන්නේ සප්ලයර්ස්ලා, මේ පැත්තේ මේ රේන්ජ් එකේ ඉන්නේ කස්ටමර්. හෝල්සේල් හා රීටේල් කස්ටමර් දෙකම මෙතන පෙන්නනවා. කස්ටමර් එක ඇඩ් කරන්න අපි මෙතන ඇඩ් නිව් ගිහිල්ලා කස්ටමර් එක ක්‍රියේට් කරන්න පුළුවන්. එයාට කස්ටමර් නේම් එක දීලා එයා මොන කන වෝකින් කස්ටමර් එකද, හෝල්සේල් බයර් කෙනෙක්ද නැත්නම් ඔන්ලයින් කස්ටමර් එකද කියලා අපි සෙලක්ට් කරලා උදාහරණයක් විදිහට හෝල්සේල් බයර් සෙලක්ට් කරලා එතනදී එයාගේ contact numbers address එකයි ඉතින් සේව් කරගන්න පුළුවන්. මෙතනදී තියෙනවා link supplier for the balance offset කියලා. offset කරගන්න පුළුවන් අපි එක්සැම්පල් මේ සම්මත අපි හෝල්සේල් ගන්න අපෙන් හෝල්සේල් ගන්න කස්ටමර්ම හරි මොන හරි කස්ටමර්ම අපිට බඩු සප්ලයි කරනවා නම් අපි යාගෙන් ක්‍රෙඩිට් අරගන්නවා. එතකොට අපි එයා අපෙන් ක්‍රෙඩිට් ගන්නවා. ඒතර බැලන්ස් දෙගොල්ලගෙම ක්‍රෙඩිට් තියෙනකොට ඒක ඔෆ්සෙට් කරගන්න පුළුවන්. ඒක බැලන්ස් කරලා මේක ඉතුරු වෙන විදිහට හදාගන්න පුළුවන්. ඒකම බැලන්ස් කරන්න නැත්නම් නිකන් සේව් කස්ටමර් දාන්න.